ලස්සන දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් අද මං ඔයාලට හරිම වැදගත් වෙන වීඩියෝ එකක් තමයි අරගෙන එන්නේ. මගේ ජීවිතේ මං අත්දැකීමෙන් ලබපු සමහර දේවල් තියෙනවා. ඒක තවත් කෙනෙකුට කිව්වයි කියලා හානියක් වෙන්නෙත් නෑ. ඒගොල්ලන්ගේ ජීවිතේටත් ඒක ආලෝකයක් වෙන. ඒ වගේ දේවල් ටිකක් ගැන කතා කරන්න තමයි අද මං ආවේ. අපි මාතෘකාවට කෙලින්ම බහිමු. මේ තියෙන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නව නේද? මේකට කියන්නේ wind chime කියලා. එතකොට මේක ගෙදර මුළු අස්සේ මේ විදිහට එල්ලලා තිබ්බහම එළියෙන් එන හුළඟ හරහා මේකෙන් ලස්සන ශබ්දයක් නිකුත් වෙනවා. ඒක අපේ ගෙදරට සෞභාග්‍ය උදා වෙන්න, ඒ වගේම ඍණ ශක්තිය විකර්ෂණය කරන ධන ශක්තිය ආකර්ෂණය කරගන්න පුළුවන් කියලා ඒකේ විශ්වාසයක් තියෙනවා. ඇත්තටම මම මේ කියන කතා කරන හැමදේම යාළුවනේ අපේ විශ්වාසය මත අපේ හැඟීම මත තීරණය වෙන දේවල්. මේවා අනිවාර්යෙන් කළ යුතුයි කියලා මම කියන්නේ. මගේ ජීවිතයට ඇප්ලයි කරගත්තට පස්සේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙන්න ගත්තා. ඒ නිසායි මම මේක වීඩියෝ එකකින් ඕගොල්ලන්ට අරගෙන ආවේ. ඊළඟ කාරණාව තමයි යාළුවනේ මේ ගෙදර දොරකඩ ඉස්සරහා මනි ප්ලාන්ට් එකක් එහෙමත් නැත්නම් කෝමාරිකාපලයක් තියෙන එක. ඒක මම අමතර දෙයක් විදිහට කිව්වේ. මම දෙවෙනි කාරණේ විදිහට ඔයගොල්ලන්ට කියන්න හිතාගෙන ඉන්නේ මෙන්න මේ දේ. ප්‍රධාන උළුවස්ස ළඟ තියෙන පාපිස්ස රතු පාට පාපිස්සක් දාන එක. මේක මම දැකලා තියෙනවා සමහර ගෙවල් වල ඇප්ලයි කරලා තියෙනවා. මමත් මේක ප්‍රායෝගිකව කාලයක් තිස්සේ කරන දෙයක්. අනිත් එක තමයි අපේ ඊසාන. ඊසාන කියන්නේ ගෙදරක සෞභාග්‍ය උදා වෙන පැත්ත. සෞභාග්‍ය ඇතුළට ළඟා වෙන්නේ ඊසාන දිග සුළඟින්. ඉතින් ඊසාන පැත්තට වෙන්න මගේ ගෙදර තියෙනවා දොරටුවක්. අද නම් එතන අමුතුම සිද්ධියක් වෙනවා. ඒකට මම බාධා කරන්න කියන්නේ නැහැ. මොකද එයා ඉන්නේ අපේ විශ්වයේ ඉන්න කරුණාවන්තම කෙනා ඉදිරියේ. ඉතින් මට ඒකට බාධා කරන්න බෑනේ යාළුවනේ. එහෙම නේද? ඉතින් ඊළඟ කාරණේ තමයි ඊසාන පැත්තට රතු පාපිස්සක් යොදන එක. ඉතින් ඊසාන පැත්ත පිරිසිදුව තියාගන්න ඕනේ. ඒ වගේම අපි දන්නේ ගෙවල් වල තියෙන විදිහ අපේ යාළුවන්ගේ ජනේලයක් තියෙන්න පුළුවන්. කොහොමද ඊසාන කියන දිශාව පිරිසිදුව තියාගන්න එක සෞභාග්‍යයට හේතුවක් වෙනවා. එතකොට මම කාරණා දෙකක් ගැන මේ වෙද්දි කතා කරා. ඉතින් යාළුවනේ අපි ඊසාන පැත්ත ගැන තවදුරටත් වීඩියෝ එකකින් ඉස්සරහට කතා කරමු. ඒක මොන විදිහට තියාගන්න ඕනි කියලා මම ඉදිරියේදී වීඩියෝ එකක් ඒ වෙනුවෙන්ම ඔයාලට අරගෙන එනවා. මම මේ කතා කරන හැම කාරණාවක්ම ප්‍රායෝගිකව අවුරුදු 2ක විතර ඉඳලා මම කරන කියන දේවල්. ඒ හරහා මගේ ජීවිතේට යම්කිසි එළියක් ආවයි. ඒ නිසයි මම මේක ගේන්නේ. ආයිත් කිව්වේ ඒක ගැන. මේ මොනවද කියලා ඔයාලා දන්නවද? මේ හිමාලයන් සෝල්ට්. හිමාලයන් සෝල්ට් කියන්නේ සාමාන්‍යයෙන් රිචුවල් වලට අපි ස්පිරිචුවල් දේවල් වලට යොදා ගන්න දෙයක්. එතකොට ඒක වඳුනකට දාලා ඒකට කරාබු නැටි 4ක් එකතු කරලා අපේ ගෙදර ටිකක් උඩකින් තියන්න පුළුවන් නම් ඒක මාසෙකට සැරයක් ඉවත් කරන්න පුළුවන් නම් අපේ ගේ ඇතුලේ තියෙන ඍණ ශක්තිය ඉවත් කරගන්න පුළුවන් විදිහට කරගන්න පුළුවන් දෙයක්. ඒකත් සරල දෙයක්. මේක අපිට හිමාලයන් සෝල්ට් නැත්නම් සාමාන්‍ය ලුණුත් මේ වෙනුවෙන් භාවිතා කරන්න පුළුවන්. මේක ගෙදර මැද කොටසක තියන්න පුළුවන් නම් හොඳයි. නමුත් බබාලත් එක්ක අමාරු නිසා මම මේක ටිකක් ඉහළට වෙන්න තමයි තියලා තියෙන්නේ. මේක තිබ්බට පස්සේ මගේ හිතේ ඇතිවෙන මොකක්ද විශ්වාසයක් නිසාද මන්දා මටත් ලොකු වෙනස්කම් වෙලා තියෙනවා. ඊළඟ කාරණාව තමයි මේ ගෙදරට තුන් අල්ලන එක. උදේ හවස තුන් අල්ලනවා කියන්නේ ඇත්තටම ගෙදරට ලොකු ආශිර්වාදයක්. ඒ දේ අපිට කරන එක එච්චර ප්‍රායෝගික නෑ. පොල් කටු අඟුරු අරගෙන කබලක් අරගෙන දුම් අල්ලනවා කියන එක කාර්යබහුලතාවයත් එක්ක අමාරුයිනේ. ඉතින් මේ විදිහට කරලා බලන්නකෝ. කපුරු පෙති 2යි, කරාබු නැටි 2යි, බේලීප් 1යි, කුරුඳු කෑල්ලයි. මේ විදිහට පත්තු කරලා මේකෙන් එන සෞම්‍ය සුවඳක් තියෙනවා. මම ඒක මුළු ගෙදරම අල්ලන්නේ නැහැ. දොරකඩවල් දෙකට. ඒ කියන්නේ ප්‍රධාන දොරට, ඊසාන දොරට, පිටිපස්සේ දොරට දුම් අල්ලලා ඊට පස්සේ මේක නිවෙනකන් ඉස්සරහා දොරේ තියලා තියෙනවා. ඉස්සරහා දොර ළඟ තියලා තියෙනවා. ඉතින් මම ඒ හරහාත් ආශිර්වාදයක් ලැබෙනවා කියලා. මොකද මේක විශ්වාසය හැඟීමත් එක්ක යන වැඩක්.
අවසාන කාරණාව තමයි යාළුවනේ මෙන්න මේ ධාන්‍ය බඳුන. මේක මම ජනවාරි මාසේ තමයි හැදුවේ. මේකත් මම හැදුවේ වීඩියෝ එකක් බලලා. මේකේ ධාන්‍ය වර්ග 5ක් ඇතුළත් කරනවා. අනිවාර්යයෙන් මේකට හාල් ඇතුළත් කරනවා. ඉහළින්ම දාලා තිබුණේ සෝල්ට් වලට දාලා තිබුණා කරාබු නැටි 9ක් සහ එනසල් 9ක්. ඉතින් මගේ වීඩියෝවේ මං හිතනවා ඔයාලට වැදගත් දේවල් තියෙන්න ඇති කියලා. අපි ජීවිතේ යන ගමනේ අලුතින් දේවල් ඉගෙනගෙන යන්න ඕන. ඉතින් මේ ඉගෙනගෙන යන දේවල් අතරට මේ කාරණා ටික ආයි මතක් කරගන්න ඔයාලට පුළුවන් විදිහට ඇප්ලයි කරන්න. අපි තියෙන විදිහට හැමදේම කරගන්න ඕනේ. මේ ඔක්කොම කරන්න අවශ්‍යත් නැහැ. විශ්වාසයක් තියෙනවා නම් හැඟීමක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ දේවල් ඇප්ලයි කරන්න. ඉතින් යාළුවනේ මාව subscribe කරලා දිගටම රැඳිලා ඉන්න ලස්සන වීඩියෝස් ගොඩාක් ඔයාලට ඉස්සරහට මම ෂෙයා කරනවා. සුබ දවසක් ගිහින් එන්නම්.